Where do you live, Pute? I live in Midigama. What grade are you in? I in grade 1. You are in grade 1. Do you go to school every day? Yes, I go to school every day. Okay, let's do with me. Hurry up, show me your hands. Go. Go. Come. Come. Walk. Everybody just do. Count karana. Walk. Run. Walk. Run. Read. Read. Okay, just do with me. Write. Write. Show me writing. Show. Show. Height. Height. Now your turn. Show me. Go. Go. Come. Come. Walk. Walk. Run. Run. Read. Read. Write. Write. Show. Show. Height. Height. The elephant is big. The elephant is big. The ant is small. The ant is small. The tree is tall. The tree is tall. The pencil is short. The pencil is short. Right, now your turn. Just do, okay? Okay. The elephant is big. The elephant is big. The elephant is big. The ant is short. The tree is tall. The pencil is short. The snake is long. The snake is long. The snake is long. Ready. I am gonna ask several questions. Are you ready? Yes, I am ready. What is big? Elephant is big. The elephant is big. What is small? The ant is small. What is tall? The tree is tall. What is short? So that is short is pencil. What is, the pencil is short. What is short? The pencil is short. What is long? The snake is long. A pen? A pen. Pens. Pens. Matthew, did you take my pencil? Okay. Right. What? No. It is What? a pencil. No, a pencil. It is a pen. A pencil. It is a pen. A pencil. It is Say what I a say. pencil. Pencils. Pencils. A pen. A pen. Pens. Pens. A hand. A hand. Hands. Hands. A horn. A horn. Horns. Horn. A wing. A wing. Wings. Wings. A pen. Pens. A pencil. Pencils. A wing. Wing. A horn. Horn. Horns. Horn. A A wing. 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 Wings. Right. What is it? It is a pen. What is it? It is a pencil.
smile. අනිත් බබාලත් උනන්දු කරන්න මම මේ අනිත් බබාලට පේන්න කරන්න එක බබෙක් අරගෙන මේ මොකක්ද මේක උගන්න දෙය තේරෙන්න. What is it? It is a cup. Is it a dog? No, it is a cup. Do you have a cup? Yes, I have a cup. Where is your mother? This. අම්මාට කතා කරන්න ගහනවද? Oh, sir. ඇහෙන්නේ නැහැ මට ඔයා කතා කරන ළඟට පොඩ්ඩක් එනවද? ඇහෙනවද? Oh, sir. Oh, sir. Oh. දැනට මොකද හිතෙන්නේ? එයාගේ ඒ කරන දේ වැඩේ වාට තේරෙන්නේ මොකද? ඇත්තටම සතුටුයි සර්. එනකොට දැනුම තිබ්බ සහ අද වෙනකොට මොකද තත්ත්වේ? පොඩි විස්තරයක් දෙන්න. අද වෙනකොට එයා ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ. කියන්නේ මට හිතා ගන්න වෙනවා එයා හිතලා උත්සාහ දෙන එකට. ඔය පොඩි එකලා කට පැන්සලක් දාලා තියන්න නැත්නම් ඇහෙන්නේ නැහැ මට කියන එක. ඔයාලට දැනෙන්නේ මොකද දරුවා ගැන? අම්ම නැද්ද? හරි. එතකොට මේ අම්මලා මම ඔය විදිහට මම මාරදිරි මේ වෙන කෙනෙක් ඔයාලා දන්නේ නැති මම ඒ කියන්නේ ඔයාලට මම කිව්වොත් නිකන් කතා කරලා ගියා මම මාරදිර මහන්සිලක දිගට මේක මේ කොහොමද වේගවත් කරන්නේ මම ඔය විදිහට අලුතෙන් ඔය විදිහට ක්‍රියා කියන්නේ අරකට තව ටිකක් වෙනස් කරලා හදලා තියෙන මම ඒක වීඩියෝ සීරීස් එක දානවා අපි වීඩියෝ සීරීස් එකත් කරගෙන යනවා හැමදාම මේ වීඩියෝ එක ප්‍රැක්ටිස් කරගෙන යන්න ඔය විදිහට එකක් එයාට මම ප්‍රැක්ටිකලි පෙන්නලා ඊට පස්සේ ප්‍රශ්න අහන. ඒත් දරුවා අරක මතක තියන් උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ මේ කොහොම හරි මතකය වේගවත් කරන්න හදාන්නේ. ආයෙත් වීඩියෝ සීරීස් එකක් කරනවා ස්ටෝරිස් පොඩ්ඩක් දමලා අඩු කරලා. ඒතර ඒකෙදි ගොඩාක් ඇක්ටිවිටිස් තියෙන්නේ. ඇක්ටිවිටි හැම එකම ඇක්ටිවිටි එක කරනවා ඊට පස්සේ දරුවගේ ප්‍රශ්න අහනවා. දරුවට තියෙන පළවෙනි මුලින් ඇක්ටිවිටි එක බලන් හිටිය ප්‍රශ්න උත්තර දෙන්න. හැම දෙයක්ම පුහුණු වෙන. රයිට් ඒක අමතර බලාගෙන කරගෙන යන්න පුළුවන්. දැන් මේ බබාගෙන් මම දැක්ක දෙයක් තමයි අර ඒක තේරුම් ගැනීම. මම බැලුවේ යාගේ හරියට හරි ඒ කියන්නේ මම බැලුවේ අර hina වෙලා ඇක්ටිවිටි එක. දැන් ඒ බබා පන්ති ඉන්නකොට මම දැක්කා හැමතිස්සෙම මේ ඇක්ටිවිටි කරා. අර මම කරන එක යක් කරා. දැන් මෙතන ඉන්න අපේ බබාලා ඔක්කොම එක්කෝ ඇඟිල්ල කටේ. මම කියන්නේ එක්කෝ කොලයක් කිරනවා. එක්කෝ වතුර ටිකක් බොනවා. මම මේ කියන්නේ ඒකයි. ඒ කියන්නේ දරුවර අවධානයෙන් ඇක්ටිවිටි කරොත් මාර්ගදිර ඉම්ප්‍රූව් වෙන එක මම මේ අම්මලට කියන්න හදන්නේ. නිතරම ඇක්ටිව් ඒ කියන්නේ ක්‍රියාකාරී කරවන්න. රයිට්? ඔය දැන් ඔය කරව පාඩමේ මම ඔයාලට කිව්වොත් මෙන්න මෙහෙම ග්‍රැමර් කොටස් කිහිපයක් තමයි වොයිස් එකෙන් උගන්වන්නේ. රයිට්? මේකත් කියලා පොඩ්ඩක් ගෙනියන්නම්. ඒ කියන්නේ ඔයාලට දැන් ස්ක්‍රීන් ෂෙයා කරොත් නම්මල බලන්න මම ඕක කරන්නේ මේ මට ඕන කටරේන එක උගාන කතා කරන්නේ නැහැ මම. එහෙම කතා කරන්න බෑ අපිට. අපි ඒකට සී මම මේ කතා කරන්නේ නෝට් එකක්. හැබැයි පිටු 20 මේක හදලා තියෙනවා. මේක මේ වොයිස් එකෙන් මේකේ ග්‍රීටින් එක දාලා මේටි ඔන්න ඔය පාඩම මම කතා කරේ. මම අලුත් ඒ කියන්නේ පාඩම වෙනස් කර මෙයාලට කිව්වේ. දැන් මේක ගත්තොත් මේ ක්ලාස්රූම් ලැන්ග්වේජ් එක මුලින්ම මම කරන්නේ. පොඩි දෙයක්. ඊට පස්සේ මම දරුවට verbs ටික සරලව කියලා දෙනවා. පළවෙනි ෆෝම් එකේ හින්දා මම වැඩි කියලා දෙන්නේ නැහැ. ඒක කලින් කරලාත් තියෙනවා. ඊට පස්සේ adjectives නාම විශේෂණ ඉංග්‍රීසි වල වැඩියෙන්ම දරුවෝ භාවිත කරන වාක්‍ය රටාවක්. ඊට පස්සේ මෙයාලට නාමපද වල ඒකවචන බහුවචන ස්වරූපය. ඊට පස්සේ it කියන වාක්‍ය රටාව. ඒ කියන්නේ මෙතන තියෙනවා මූලික ක්ලාස්රූම් phrases ටිකක්. ඊට නාමපද නාම විශේෂණ භාවිතය, nouns වල singular plural සහ මේ sentence එක වාක්‍ය රටාව. ඔය ටිකේදී අපි තව ඔකට තව adjective තව තියෙනවා adverse preposition conjunction කියලා කොටස් පාවනාම language එක overall complete right ඔය කොටස් ටික විතර මෙතන අඩු වෙන්නේ. ඒක දැම්ම කරන්න එක ඩිංග ඩිංග ස්ටෝරිස් යන මේ පාඩම් යන්න යන එකින් එක ගැටගලා ගොඩාක් ක්‍රමවත් කරන්න හදන්නේ. මේ වීඩියෝ එකින් එක හොඳට ප්‍රැක්ටිස් කරන් යන්න. ඒ බබාට කරන්නේ නැත්නම් අම්මලා එක බලලා බබත් එක්ක ප්‍රැක්ටිස් කරවන්න එච්චරයි. ඒක බබා බලලා නැත්නම් කරන්නේ නැත්නම් අම්ම එක බලලා ප්‍රැක්ටිස් කරලා බබත් එක්ක කරවන්න. රයිට්. ඒතර මම කිව්වා මේකේ තනිකර ග්‍රැමර් කන්සෙප්ට් එකක් මේකට ඇඩ් කරන්න මේක ඔක්කොම වොයිස් එකේ උගන්වන්න හදන්නේ. ඊට පස්සේ පොත්වල ඉගෙන ගන්නකොට එයාලට නැති ඉගෙන ගන්න දෙයක් නැති වෙනවා. රයිට්. එතෙන්ටම මේක හැදෙන්න ඕන. මොකද මට ඕන වේගවත් රැපිඩ්ලි ඉම්ප්‍රූව්මන්ට් එකක් දරුවන්ගේ ගන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි කරන්නේ. දැන් මේ මාස 3-4 තිස්සේ කළ මේ අද තමයි එක්ස්පීරියන්ස් කරලා බැලුවේ බලනකොට ඒක සාර්ථකයි. හැබැයි දරුවෝ ඇක්ටිව් වෙන්න ඕන අනිවාර්ය ක්‍රියාකාරී වෙන්න ඕන. දරුවා කරේ නැතොත් අම්මට මොකද කරන් තියෙන්නේ හැමදාම වෙලාවක් කරන් ඕක හොඳට බලන් ඉන්නේ මම කරන එක මම සරලව කරන එක ඕකම කරවන්න. ඉෂිෂු එකක් නැහැ දරුවත් එක්ක හොඳ ස්ට්‍රෝං බොන්ඩ් එකක් වලගේ ඇති වෙනවා. හොඳ බැඳීමක් ලැන්ග්වේජ් එක තුල රයි. කොහොමද දරුවට අම්මලා ආදරේ මම කියන්නේ මේ ලැන්ග්වේජ් එක තුල. right මම නැවතත් ඒකට මොකද ඒකට පුළුවන් බබාල් right නැත්නම් මම මේකම කරනවා කලේ වීඩියෝ දාලා අපි ඉදිරි සති කිහිපයක් ඔක වීඩියෝ 20 ගණන් තුන ටික කරගෙන යනවා මේක පොඩි ළමයි ඉන්න හින්දා අර ස්ටෝරිස් වලට එකසට මූව් වෙන එක අඩු කරලා right okay let's do with me හරි අප මාතේ කරමු දෙයි okay මම වීඩියෝ දෙකක් පාඩම් දෙකක් එකපාර කරන යාළුවා ටික පුළුවන් නිසා කමි මට රෙකෝඩින් ඔන් කරන්න